හොඳයි ළමයි. මේ වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙනවා ඔක්ටල් නම්බර් එකක් බයිනරි කරන්නේ කොහොමද? හෙක්සාඩෙසිමල් නම්බර් එකක් බයිනරි කරන්නේ කොහොමද? ඒ ගැන කතා කරා. හරිද? ඒ කියන්නේ හරියටම කලින් වීඩියෝ එකේ ඔපොසිට් එක. කලින් වීඩියෝ එකේදී අපි බයිනරි එකෙන් පටන් අරගෙන මේ ඔක්ටල් නම්බර් එක ගත්තා. මේ හෙක්සාඩෙසිමල් නම්බර් එක ගත්තා. දැන් ඒකේ රිවර්ස් එක කරන්න යනවා. ඔක්ටල් එකෙන් පටන් අරගෙන බයිනරි එක. හෙක්සාඩෙසිමල් එකෙන් පටන් අරගෙන බයිනරි එක. පළවෙනි පියවරේදී අපි කරන්න ඕනේ ඔක්ටල් නම්බර් එක හරි හෙක්සාඩෙසිමල් නම්බර් එක හරි මෙහිම ඩිජිට්ස් පරතර ඇතුව හදා ගන්න ඕනේ. හරිද? පරතර ඇතුව ලියා ගන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි පියවරේදී අපි කරන්න ඕනේ මේ හැම ඩිජිට් එකකටම අදාළම ගෲප් එකක් හදා ගන්න ඕනේ. හරි? හැම ඩිජිට් එකකටම අදාළ ගෲප් එකක් හදා ගන්න ඕනේ. දැන් කලින් වීඩියෝ එක මතක නම් ඒකෙදි මොකද උනේ? මේ බයිනරි එකක් ඔක්ටල් කරද්දී බිට්ස් 3ක් තනි වැලියු එකකට සිම්ප්ලිෆයි වුණා. බිට්ස් 3ක් තනි වැලියු එකකට. එහෙම හැදුණු තනි වැලියු තමයි මේ. එහෙනම් මේ අයගෙන් පටන් අරගෙන බිට්ස් ගනිද්දි නැත්නම් බයිනරි කරද්දී අපි මොකද කරන්න ඕනේ? මේ එක්කෙනෙක්ගෙන් බිට්ස් 3 ගානේ හදන්න ඕනේ. ඔක්ටල් එකකදී නම් එක ඩිජිට් එකකින් බිට්ස් 3 ගානේ හදන්න ඕනේ. හෙක්සාඩෙසිමල් වලදී නම් එක ඩිජිට් එකකින් බිට්ස් 4 ගානේ හදන්න ඕනේ. එතකොට මේ EE කියන්නේ මොනවද? 14 14 කියන වැලියු එක තියෙනවා. හරිද? හරි. එහෙනම් තුන්වෙනි පියවරේදී අපි මොකද කරන්නේ? එක ඩිජිට් එකකින් මෙතන නම් බිට්ස් 3ක් හදාගන්න අපි 2 to the power values ලියා ගන්න. බිට්ස් 3ක් කියන්නේ power values 3ක්. එතකොට 0 වලින් start කරලා 0 1 2. මෙතන අලුත් group එකක් නිසා 0 1 2 0 1 2. මෙතන 0 1 2. මෙතන හතරකට යන්න වෙනවා. බිට්ස් හතරක් හදාගන්න බෑ. 0 1 2 3. 0 1 2 3. 0 1 2 3. ඊළඟ පියවරේදී අපි මොකද කරන්නේ? මේක සුළු කරනවා. මේ බල. එතකොට මෙතන එන්නේ 1 2 4. 1 2 4. 1 2 4. 1 2 4. මෙතන එන්නේ 1 2 4 8. 1 2 4 8. 1 2 4 8. කලින් වීඩියෝ එකේ කිව්වා වගේම මේකෙත් 1 2 4 1 2 4 8 කියන ඒ රටාව මතක නම් වාට මේ තුන්වෙනි පියවර නැත්නම් මේ ස්ටෙප් එක අපිට ස්කිප් කරන්න පුළුවන්. කාලය අඩුවෙන් මේ ගණන් විසඳන්න තුන්වෙනි පියවර මග අරින්න පුළුවන්. හරිද? සුළු කරලා එන අගයන් කෙලින්ම දාගන්න. 124 124 124 විදිහට අතන 1248 1248 1248. හරි. ඊළඟ පියවරේදී මොකද කරන්න ඕනේ? දැන් අපි මෙහෙම කරනවා. මේ තුන් දෙනාගෙන් 6 හදාගන්න අපිට මොනවද අවශ්‍ය වෙන්නේ? 4යි 2යි එකතු කරාම 6යි. ඒ වගේ අවශ්‍ය ඒවාට හරි දාගන්න. එතකොට 5 හදාගන්න 4යි 1යි තිබ්බහම ඇති. 3 හදාගන්න 2යි 1යි 2යි 1යි 3යි. 1 හදාගන්න 1 තිබ්බහම ඇති. එතකොට මෙතන 1 ඕනේ නැහැ. මෙතන 2 ඕනේ නැහැ. 4 ඕනේ නැහැ. මෙතන 4යි 2යි දෙකම ඕනේ නැහැ. ඕනේ නැති ඒවාට කතිර දාගත්තා. මෙතන 14 හදන්න 8යි 4යි 12යි 2යි 14යි. 8 ඕනේ 4 ඕනේ 2 ඕනේ. 14 හදාගන්න 8 ඕනේ 4 ඕනේ 2 ඕනේ. 2 හදාගන්න 2 විතරක් තිබ්බහම ඇති. මෙතන ඕනේ නැහැ. මෙතන නම් 1 ඕනේ නැහැ. එතනත් 1. මෙතන මේ තුන් දෙනා 8 4 1 ඕනේ නැහැ. ඕන අයට හරි දාගන්න ඕන නැති අයට කතිර දාගෙන මේ වැඩේ කරන එක තමයි පස්වෙනි ස්ටෙප් එකෙන් කරන්නේ. හයවෙනි ස්ටෙප් එක. හයවෙනි ස්ටෙප් එකේදී කරන්නේ හරි යටින් එක ඒවා දාගන්නවා. කතිර යටින් බිංදුව ඒවා දාගන්න. මෙතනත් හරි යටින් එක ඒවා
කතිර යටින් බිඳුව ඒවා. හරි? ආ. දැන් මේ ගෲප් වලට වෙන් වෙලානේ තියෙන්නේ. හරිද? මේ ගෲප් වලට වෙන් වෙලා තියෙන්නේ. හරිද? මෙතනත් එහෙමයි. අවසාන පියවරේදී කරන්න ඕනේ ඔයගොල්ලෝ ගෲප් වලින් ගලවලා අරගෙන එකට ලං කරලා ලියන්න ඕනේ. 0.01 0.11 1.1 1.1 ඔන්න ඔය විදිහට. මෙතන නම් 0.01 1.1 1.1 දැන් මේක තව සුළු කරන්න පුළුවන්. ඒ කොහොමද? මෙන්න මේ වගේ. හරිද? දැන් ඕගොල්ලෝ දන්නවා සාමාන්‍ය දශම සංඛ්‍යා. හරිද? දශම සංඛ්‍යා මෙහෙම ලිව්වොත් 25.7 හරිද? 7.0. අගට කොච්චර බිංදු දැම්මත් ඕකේ කිසිම වටිනාකමක් නැහැනේ. උතන තියෙන 25.7. හරිද? ඒ වගේ බයිනරි නම්බර් එක මුලට කොච්චර බිංදු තිබ්බත් කිසිම වටිනාකමක් නැහැ. ඒ හින්දා අපිට ඕන මේවා අයින් කරලා දාන්න පුළුවන්. ඒවා අයින් කරලා අවසාන උත්තරේ ගන්න පුළුවන් මේ. බලන්න. එකම බයිනරි නම්බරය ඇවිල්ලා තියෙන හේතුව එයාගේම ඔක්ටල් එකකින් පටන් අරගෙන තමයි අපි මේ බයිනරි එක ගත්තේ. එයාගේම හෙක්සාඩෙසිමල් එකකින් පටන් අරන් තමයි බයිනරි එක ගත්තේ. තේරුණාද? හරිම ලේසි. සාරාංශ කරලා කියන්නම් මේකයි වෙන්නේ. පළවෙනි පියවරේදී අපි කරන්න ඕනේ ඔක්ටල් නම්බර් එක වේවා හෙක්සාඩෙසිමල් නම්බර් එක වේවා ඒ ඩිජිට්ස් යම් පරතරයක් ඇතුළේ ලියා ගන්න ඕනේ. හේතුව අපි මේ විදිහට ගෲප් වෙන් කර ගන්නවා. ඉතින් දෙවෙනි පියවරේදී කරන්නේ එක ඩිජිට් එකකින් එක ගෲප් එකක් හැදෙන විදිහට ගෲප් වලට වෙන් කරගන්න එක. මෙමීරි ගහලා ගෲප් වලට වෙන් කරගත්ත එක. තුන්වෙනි පියවර ඕන ස්කිප් කරන්න පුළුවන්. තුන්වෙනි පියවරේදී අපි කළේ මේක දැන් ඔක්ටල් ඩිජිට් එකක් බයිනරි කරද්දි බිට්ස් 3කට හැදෙන්න ඕන. හෙක්සාඩෙසිමල් ඩිජිට් එකක් බයිනරි කරද්දි බිට්ස් 4කට හැදෙන්න ඕන. එහෙනම් බිට්ස් 3කට අදාළව දෙකේ බල 3ක් ලියාගත්තා. බිංදුවෙන් පටන් අරන් 2.0 2.1 2.2. මම ලියාගත්තා. බිට්ස් 4කට අදාළව දෙකේ බල 4ක් 2.0 2.1 2.2 2.3. දෙකේ බිංදුවෙන් තමයි පටන් ගන්න ඕන. හරිද? ඊළඟ පියවරේදී කලේ මොකද්ද? ඒ දෙකේ බල සුළු කරලා සරල මට්ටමින් ලියාගත්තා. 1 2 4 1 2 4 1 2 4. මෙතන 1 2 4 8 1 2 4 8 1 2 4 8. ඉතින් කෙලින්ම අර 1 2 4 1 2 4 8 කියලා ඒ රටාව මතක නම් මේ තුන්වෙනි පියවර අතාරින්නත් පුළුවන්. ඔය කාරණේ මම කලින් වීඩියෝ එකෙදිත් කිව්වා. හරිද? හරි. ඉතින් MCQ ප්‍රශ්න එන්නේ ගොඩක් වෙලාවට මේවෙන්. මේ වගේ වෙලාවක අඩු කාලයකදී උත්තරේ ගන්න තුන්වෙනි පියවර මග ඇරලා කෙලින්ම හතරවෙනි පියවරට යන්න. දෙකෙන් හතරට යන්න. පස්වෙනි පියවරේදී අපි මොකද කරන්නේ? බලනවා මේ තුන් දෙනාගෙන් මේ උඩ තියෙන ඩිජිට් එක හදාගන්න අවශ්‍ය කට්ටිය. දැන් 6 හදාගන්න පුළුවන් 4 එකතු කිරීම 2කින්. 5 හදාගන්න පුළුවන් 4 එකතු කිරීම 1කින්. 3 හදාගන්න පුළුවන් 2 එකතු කිරීම 1කින්. 1 හදාගන්න පුළුවන් 1කින්. එතකොට මේ අවශ්‍ය කට්ටිය යටින් හරි ලකුණු දැම්මා. අනවශ්‍ය කට්ටිය යටින් කතිර ලකුණු දාගත්තා. ඒ වැඩේම තමයි මෙතනත් කළේ. ඊළඟ ස්ටෙප් එකේදී අපි මොකද කළේ? හරි යටින් 1 ඒවා දාගත්තා. හරියට අර නම ලකුණු කරනවා. අවශ්‍ය කට්ටිය ඒ කියන්නේ පැමිණිලා ඉන්න කට්ටියකින් රෙජිස්ටර් එකේ ඒවානේ දාන්නේ නේද? ඒ වගේ ඇබ්සන්ට් අවශ්‍ය නැති කට්ටියට 0 දැම්මා. ඒ වගේ. එහෙම එකේව බින්දුවව දාගත්තා. හරි යටින් එකේව දාගත්තා. කතිර යටින් අනවශ්‍ය කට්ටිය යටින් බින්දුවව දාගත්තා. දැන් අර ගෲප් වලින් වෙන වෙලා තියෙන මේ බිට්ස් ටික ලං කරලා ලියන එක තමයි ඊළඟ ස්ටෙප් එකේදී කරන්නේ. එතෙන්දී ඉස්සරහෙන් කොච්චර බින්දු තිබ්බත් වටිනාකමක් නැති නිසා ඒව ඕනනම් අපිට නොසලකා හරින්න පුළුවන්. එහෙම නොසලකා හැරලා සරලම උත්තරේ මෙන්න මේ විදිහට තියන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ අපි කළේ මොකද්ද? ඔක්ටල් නම්බර් එකක්, හෙක්සාඩෙසිමල් නම්බර් එකක් එයාට අදාළ බයිනරි නම්බරයට හරවපු එක. හරි? එතකොට මේ වීඩියෝ එක පබ්ලිෂ් කළාට පස්සේ මීට අදාළ ඇක්ටිවිටීස් ටිකක් මම දානවා ගෲප් එකට. ඒ ඇක්ටිවිටීස් වල තියෙන ගණන් ටික කරලා ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරි?